Hi everyone. ගොඩ දවසකට පස්සේ නැවතත් මගේ සිතාර මන්සන්ගේ YouTube channel එක හරහා ඔබව හම්බෙන්න ආවා. අද විශේෂ පාඩමකට අපි යනවා. කලින් ඔයාලට be verbs ඊළඟට pronouns වගේ පාඩම් සඳහා අපි වීඩියෝ කට ඉදිරිපත් කළා. මේත් එතකොට විශේෂ පාඩමක්. මුලින් ඉඳන් ඉගෙන ගන්න කුඩා දරුවෙකුට වුණත් දෙමාපියෙකුට වුණත් මේක පහසුවෙන් කරගන්න ඉගෙන ගන්න ඉංග්‍රීසි වල මූලික දේ සිද්ධාන්ත වල ඉඳන් ඉගෙන ගන්න යනකොට ඉගෙනගෙන යනකොට අත්‍යවශ්‍ය වෙන පාඩමක් විදිහට nouns කියන පාඩමකට අද මම ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නාමපදයක් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දල වශයෙන් දන්නවා. ඒකට සාමාන්‍යයෙන් නාමපදයක් කියන්නේ ඔයගොල්ලෝ කියනවානේ පුද්ගලයෙක්, දෙයක්, සතෙක්, ස්ථානයක්. තමයි අපි සාමාන්‍යයෙන් දල වශයෙන් අපි බැරෑරුම් විදිහට මතක තියාගන්න දෙයක් නැහැනේ. අපි සාමාන්‍යයෙන් දල වශයෙන් අපි මතක තියාගන්න එහෙම. එතකොට නාමපදයක් කියන්නේ යම් පුද්ගලයෙක්, දෙයක්, සතෙක්, ස්ථානයක්. ඔය ටිකට අදාළ වෙන සියලුම උදාහරණ නාමපද විදිහට අපි සලකනවා. එතකොට අපි වැඩි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අද මම සරලව ඔයාලට මේ කෙරෙන්න ඕන වමනා කරුණු ටික පාඩම සංක්ෂිප්තව කියලා දීමක් තමයි අද කරන්නේ. එතකොට නාමපදයක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට පුතේ මම බෝඩ් එකේ දීලා තියෙනවා. බලන්න පොඩ්ඩක් මොකක්ද කියන වෙලාව ඔයගලන්ට කියව ගන්න පුළුවන්. මෙතන දීලා තියෙනවා a noun is a thing, a place, a person or an animal කියලා දීලා තියෙනවා. එතකොට මෙතන කියන්නේ මොකද්ද පුතේ? a noun is a thing. අන්න ඒ කියන්නේ මොකද්ද? නාමපදය කියන්නේ යම් කිසි ද්‍රව්‍යයක්, දෙයක්. a place යම් ස්ථානයක්, a person කියන්නේ යම් පුද්ගලයෙක් හෝ අන්න මෙතන කියනවා an animal යම් සතෙක් කියලා හඳුන්වනවා මෙතන නාමපදයක් කියන එක. එතකොට ඔය වර්ග හතර ගත්තාම විවිධ කොටස් වලට ගෙඩි යනවා. එතකොට මේ ගියාම ඔයාලට ඒක වෙන් කරලා අඳුන ගන්න ඉංග්‍රීසි භාෂාවේ වෙනම ක්‍රම දීලා තියෙනවා. එතකොට මම මේ අද බෝඩ් එකේ දක්වලා තියෙන ඔයාලට ඒ ක්‍රම වලින් කිහිපයක්. ඒ කියන්නේ වර්ග ක්‍රම නෙමෙයි අත්‍තරම කිව්වොත් වර්ග. එතකොට මේ වර්ග තියෙනවා නාමපද වර්ග තියෙනවා පුතේ. එතකොට මෙතන තියෙනවා හතක් දීලා මම හතට අමතරව තව කිහිපයක් තියෙනවා. මෙතන එතකොට තියෙනවා compound nouns ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් compound nouns, concrete nouns, proper nouns, abstract nouns, collective nouns, countable nouns and uncountable nouns කියලා තියෙනවා දීලා ඉල්ලා මම ඔයාලට මේ වගුවේ. හරි. ඊට අමතරව උදේ මේකේ තව තියෙනවා indefinite nouns, ඊට පස්සේ possessive nouns, එහෙම තියෙනවා common nouns කියලා ටිකක් තියෙනවා. ඒතකොට ඒ ටික දීලා නැහැ මොකද ඒ සඳහා එන උදාහරණ සමහරව මේකේ තියෙනවා මම මේ අතරම කියලා දෙන්නම් නැතත් ඔයාලට ඉදිරි පාඩම් වලදී ඒ ටික වෙනම ගියා ගන්න කියන්නේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙතන බලන්න පුතේ compound noun එක කියන්නේ මොකක්ද? compound noun එක කියලා අපි සාමාන්‍යයෙන් කියනවා ඔයාලට මතක තියාගන්න සටහන් කරගන්න අවශ්‍ය නම් මෙහෙම කරගන්න පුළුවන් නැත්නම් ලියා ගන්නත් පුළුවන්. නැත්නම් වීඩියෝ එක නැවත නරඹලා ඉවරලා මේ දේවල් ඔලුවට දාගන්නත් පුළුවන්. එතකොට මෙතන පුතේ compound nouns කියන එකට මම ඉස්සෙල්ලාම යන්නම්. එතකොට මෙතන compound nouns කියන එකෙන් කියන්නේ අපි කියනවා සංයුක්ත නාමපද කියලා. සංයුක්ත නාමපද කියන්නේ මොකද? සංයුක්තය කියන්නේ මොකද? සංකීර්ණයි. සංකීර්ණ නාමපද කියලා කියනවා. ඒ කියන්නේ මෙතන තියෙන මේ උදාහරණ මම 10 ගානේ දාලා තියෙන හැම එකකටම හැම කොටසකටම එතකොට මේ ඔක්කොම උදාහරණ හැදලා තියෙන පුතේ නාමපද දෙකක් එකතු වෙලා නාමපද දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා හැදෙන ඒවට තමයි සංයුක්ත නාමපදයක් නැත්නම් අපි සංකීර්ණ නාමපදයක් කියලා කියන්නේ. එතකොට මේ compound nouns ටික බලපුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. toothbrush කිව්වහම tooth කියන එක වෙනම වචනයක්, brush කියන එක වෙනම වචනයක්. හැබැයි මේ දෙක එකට එකතු කරලා තමයි අපි මොකද්ද? දත් පුරුෂෝ කියන වචනේ හදාගන්නේ. හරි. milk rice. එතකොට කිරි බත්. එතකොට milk කියන්නේ කිරි, rice කියන්නේ බත්, milk rice. හරි. එතකොට මෙතන playground කියලා දීලා තියෙනවා. එතකොට එහෙම ගත්තාම play කියන්නේ එතන සෙල්ලම් කරනවා කියන අදහසින් නෙමෙයි සෙල්ලම ක්‍රීඩාව කියන අදහසින්. එතකොට ground එක කියන්නේ පිට්ටනිය. එතකොට ක්‍රීඩා පිටිය කියන වචනේ හැදෙනවා playground කියලා එහෙම. classroom class වෙනම ගන්න පුළුවන්, room වෙනම ගන්න පුළුවන්. ඒ නාමපද දෙක එකට එකතු කරලා join කරලා හදනවා classroom. blackboard උත් එහෙමයි. black කියන වචනේ වෙනම වචනයක්, board එක වෙනම වචනයක්. එතකොට blackboard කියන වචනේ හැදිලා තියෙනවා. airplane පුතේ. air කියන එක වෙනම ගන්න පුළුවන්, plane කියන එක වෙනම ගන්න පුළුවන්. airplane කියන වචනේ. හරි. කප් කේක් කිව්වහමත් එහෙමයි.
හරි කප් එක වෙනම ගන්න පුළුවන් කේක් වෙනම ගන්න පුළුවන් ඒ දෙක එකට එකතු කරලා හදනවා කප් කේක් කියලා නාමපදයක් හරි ග්‍රාස් හොපර් අපි ග්‍රාස් හොපර් කියලා කියන තනකොළ පෙත්තට එතකොට ග්‍රාස් කියන තනකොළ ඔතන හොපර් කියන එකෙන් අදහස් කරන්නේ අර පැන පැන යනවා කියන අදහස නැත්තම් ආප්ප කියන එක අදහස ගන්න එපා හරි තනකොළ ආප්ප කියන්න බෑනේ තනකොළ පෙත්ත හරි එතකොට අර පැන පැන යන හින්දා තමයි එතන අන්න හොපර් කියන වචනේ අරන් දින හොප් කියන්නේ පනිනවට ඉංග්‍රීසි වලින් හරි හොප් කියන්නේ පනිනවට දැනකින් තව තැනකට පනිනවා හරිද පුතේ ජම්ප් කියන්නේ වෙනයි හොප් කියන්නේ වෙනයි හොඳේ ජම්ප් කියන්නේ එක තැන උඩ පනිනවා හොප් කියන්නේ පැන පැන යනවා එතකොට ග්‍රාස් හොපර් කියන්නේ තනකොළ ගස් වල පැන පැන යන සතාට හරි එතකොට තනකොළ පෙත්තා හරි කබර්ඩ් කියන එකත් ඒ වගේ කප් වෙනම බෝඩ් වෙනම ගන්න පුළුවන් එතකොට කබර්ඩ් කියන එක හැදිලා තියෙන මේ වචනේ ෆුට්බෝල් කියන එකත් එහෙමයි ෆුට් කියන එක බෝල් කියන එක වචන දෙකක් විදිහට ගන්න පුළුවන් හැබැයි මෙතන කම්පවුන්ඩ් නවුන්ස් කිව්වහම එතකොට එකට දීලා තියෙන්නේ හරි ඊට පස්සේ පුතේ කොම්ප්ලීට් නවුන්ස් කියන එක අපි ගන්නවා ද්‍රව්‍ය සූචක නාමපද කියලා හඳුන්වනවා හරි එතකොට මෙතන මේ හැම එකක්ම තියෙන්නේ අපි කියනවා ටීචර් හරි ඒ කියන්නේ මෙහෙම අපි කියන්නේ සාමාන්‍ය මෙහෙම ගණයි ගණනාමයක් කියන්නේ එහෙම ගණනාමයක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ එතකොට අපිට අල්ලලා බලන්න පුළුවන් වුණා. හරි මේ ටීචර්, ડોක්ටර්, සිටි, චෙයා, කබර්ඩ්, vehicles, people, books, house, school ඔය වගේ දේවල් අපිට එතකොට කියන්නේ කොන්ක්‍රීට් එකක් දානවා කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? කොන්ක්‍රීට් එකක් දානවා කියන කේ අදහස සාමාන්‍ය අර ඝනකමට මොන හරි දෙයක් දානවා කියන මෙතනේ අදහස නෙමෙයි මෙතන ගන්නේ මේ දේවල් අපිට ටච් කරලා බලන්න පුළුවන් අල්ලලා බලන්න පුළුවන් දේවල්. හරි. ඊළඟට පුතේ proper nouns මොකද්ද මෙතන proper nouns කියන්නේ? අපි කියන්නේ සාමාන්‍යයෙන් විශේෂ දෙයක් හඳුන්වන්නේ එතන පද නාම පද. ඒ කියන්නේ මෙහෙම හිතන්නකො. අපි කියන්නේ නියම නාම කියලා. proper nouns කියන්නේ මොනවද? නියම නාම. නම් කරලා දිනවා අපි නියම කරලා දිනවා. හරිද? දැන් ළමයෙක් ඉපදුනහම එයාට පොඩි කාලේ ඉඳන් දානවා නම. හරිද? අපි හිතමුකෝ ලසිත් හරි මොකක් හරි නමක් දානවා. එතකොට ඒ නම තමයි පොඩි කාලේ ඉඳන් මෙයාට කියන්නේ අපි. හරි? එතකොට ඒ වගේ නම් කරලා දැන් බිල්ඩින් එකක් හදලා ඉල්ලලා ඒ බිල්ඩින් එකට අපි ගොත් එහෙම මොකද්ද? නෙළුම් කුලන කියලා අපි කියනවා. ලෝටස් ටවර් කියලා කියනවා. එතකොට ඒක අන්න ඒක නියම කරනවා. මේ නම තමයි මේකට නියම කරලා තියෙන්නේ කියලා අපි අන්න නියම නාම කියන්නේ. හරි? එතකොට මිස්ටර් හේරත් හරි? අයිෆල් ටවර්, ලෝටස් ටවර්, නිව්යෝර්ක්, ශ්‍රී ලංකා, මිසිස් සුනීතා, කපිල, ජෙනරල් මැනේජර්, the president, the sun. ඔන්න වගේ දේවල් පුතේ අපි නියම නාම විදිහට සලකනවා. හරිද? මේ උදාහරණ කිහිපයක් විතරයි. හොඳේ. තව මේවට උදාහරණ ඕන තරම් ඔයාලට තියෙනවා. හරි? abstract nouns කියලා කියන්නේ මොනවද පුතේ? ඒ කියන්නේ අභාවාත්මක දේවල්. ඒ කියන්නේ අපි කියන්නේ මොකක්ද? ඒකට අපි කියනවා ද්‍රව්‍යාත්මක නොවන නාමපද. හරි? එතකොට ද්‍රව්‍යාත්මක නොවනවා කියන්නේ මොකද පුතේ? මේ දේවල් අපිට එකක්වත් අල්ලන්න බෑ. ද්‍රව්‍යයක් විදිහට අපිට දකින්න බැරි දේවල්. හරිද? එතකොට abstract nouns කියන්නේ ඒකයි. ද්‍රව්‍යයක් විදිහට දකින්න බෑ. මේවා අපි කියන්නේ ගුණනාම කියලා සමහර වෙලාවට ගුණනාම. හරිද පුතේ? ගුණනාමයක් කියන්නේ දැන් මෙතන තියෙනවා. kindness, beauty, courage, laziness, honesty, anger, patience, love, strength, happiness. හරි? එතකොට පුතේ kindness කියන්නේ මොකද්ද? kindness කියන්නේ අපි කාරුණික බව. හරි? beauty කියලා කියන්නේ අලංකාරය. අලංකාරය කිව්වහම ඒක අපිට අල්ලන්න බෑ, දකින්න විතරයි පුළුවන්. හරි? කාරුණික බවත් එහෙම කාගෙන් හරි අපිට දකින්න විතරයි පුළුවන්. courage. courage කියන්නේ ධෛර්යය. ධෛර්යය කියන දේ අපිට අල්ලලා බලන්න බෑ පුතේ. හරි? එතකොට ඒක දකින්න පුළුවන් දෙයක්. කෙනෙක්ගෙන් මහන්සියෙන් කැපවීමෙන් යා වැඩ කරනවා අපි කියන යාගේ ධෛර්යය කියලා කියනවා. හරිද? ඒක දකින්න පුළුවන් දෙයක් විතරයි. හරි? laziness. laziness කියන්නේ මොකද්ද? අපි කියන්නේ කම්මැලිකම. laziness කියන්නේ මොකද්ද? කම්මැලිකම. හරි? honesty. අවංක බව. හරිද? anger. anger කියලා අපි කියන්නේ මොකටද? පුතේ කේන්තියට. හරි? තරහවට කේන්ති. තරහට කේන්තියට අපි කියන anger. හරි? patience. patience කියලා කියන්නේ අපි කියන්නේ ඉවසීම. ඉවසිලිවන්ත බව. හරි? love. love කියලා කියන්නේ පුතේ අපි ආදරයට. ආදරය කියන්නේ අපිට අල්ලලා බලන්න බෑ. හැබැයි කාගෙන් හරි කෙනෙක්ගෙන් දකින්න ලබන්න විතරයි පුළුවන්. හරි? strength. strength කියලා කියන්නේ මොකද්ද? ශක්තිය. හරි? හයිය ශක්තිය. හරි? එතකොට ශක්තිය කියන දේත් අපිට අල්ලලා බලන්න බෑ.
දකින්න විතරයි පුළුවන්. හරි. happiness සතුට ඒකත් අපිට අල්ලලා කරලා බලන්න බෑ පුතේ. ඒක මොකද්ද? ඒකෝට අපිට දකින්න විතරයි පුළුවන්. සතුටක් දකින්නවා අපි. සතුටක් ලබනවා. අන්න ඒ දේවල් විතරයි එහෙම කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා count collective nouns. හරි. collective nouns වලට ගියාම ඔයාලා දන්නවා collective noun එක කියන්නේ මොකක්ද කියලා. හරි. collective noun එකක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. විශේෂයෙන්ම 9 වසරේ පොත ගත්තොත් 7 වසරේ පොත පාසල් පෙළ පොත ඉංග්‍රීසි 7 වසර 9 වසර පොත්වල තියෙනවා මේ collective nouns කියන එක පාඩම. හරි. පාඩමක් විදිහට වෙනම තියෙනවා. එතකොට ඒ දරුවන්ටත් මේක හරහා අවබෝධයක් ගන්න පුළුවන්. ඒගොල්ලන්ට මගේ පන්ති වලට සම්බන්ධ වෙන අයට නම් මම කරලා තියෙන්නේ පාඩම. එතකොට මේ දැන් පළවෙනියටම අද මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔබට මේ වීඩියෝ එකෙන් මේ කියන දේවල් හරහා ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. මේ කියලා මම හිතනවා. එතකොට collective nouns ගත්තාම සමූහවාචී නාම පද කියලා අපි කියනවා. collect කියන්නේ මොකද්ද? එකතු කරනවා කියන අදහසනේ. එතකොට collection කියන්නේ එකතුවක්. හරි. මෙතන තියෙන collective noun එකක් කියලා කියන්නේ සමූහයක් දක්වන, එකතුවක් දක්වන. හරි. සමූහවාචී නාම පද කියලා අපි හඳුන්වනවා. එතකොට එතෙන්දි උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. herd එකක් කියලා අපි කියන්නේ රංචුවක්. පැලක් රංචුවක්. හරි. group එකක් කියලා කියනවා කණ්ඩායමක්. හරි. team එකක් කියලා කියන්නේ කණ්ඩායමක්. හරි. bunch එක කිව්වහම අපි දැන් යතුරු වගේ ගත්තොත් අපි කියන්නේ දැන් a bunch of keys. a bunch of keys කියලා ගත්තොත් යතුරු කැරැල්ල. හරි. හැබැයි a bunch of grapes. එතකොට මිදි පොකුරක්. හරි. අන්න එහෙනම් යතුරු දැන් කැරැල්ල පොකුර. හරි. bunch කියන වචනේ ගන්න පුළුවන්. හරි. මිටක් පොකුරක්. එතකොට bunch. හරි. flock of birds. අපි කියන්නේ කුරුළු රෑන. කුරුළු රංචුව. හරි. කුරුළු රෑනක් කියලා කියන්නේ. එතකොට flock කියන්නේ රෑන. audience කියලා වචනයක් තියෙනවා. audience එකක් කියන්නේ අපි කියන ප්‍රේක්ෂකාගාරයක් කිව්වහම එතකොට සමූහයක් දැක්වෙන පදයක් ඒක. ප්‍රේක්ෂකාගාරය කියවම සමූහයක් දැක්වෙනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයක එක පුද්ගලයෙකුට වැඩි පිරිසක් ඉන්නවා. එතකොට එතන ප්‍රේක්ෂකාගාරයක් කියලා අපි හඳුන්වන්නේ සමූහවාචී නාම පදයක අදහසින්. ඔකෙස්ට්‍රා කියලා කියනවා අපි වාද්‍ය වෘන්දය නැත්නම් වාදක මඩුල්ල. හරි. එතකොට ඔකෙස්ට්‍රා එකක් කියලා කියන්නේ අපි දැන් රූපවාහිනී වැඩසටහන වල ඔයගොල්ලෝ දැකලා ඇති සංගීත කණ්ඩායම් මේ විදිහට නිවේදකයන් පිටිපස්සෙන් ඉඳගෙන ඒගොල්ලෝ වාදකයන් සපයනවා. එතකොට ඔකෙස්ට්‍රා කියලා කියන්නේ අපි ඒකට වාදක මඩුල්ල වාද්‍ය වෘන්දය. ගෑන් එකක් කියලා කියනවා. ගෑන් එකක් කියන්නේ කල්ලියක්. හරි. කල්ලිය කියලා දැන් අපි කියන්නේ අපේ ඒගොල්ලෝ එක ගෑන් එකක්. හරි. a gang of thieves. හොරු කල්ලිය. අන්න එතකොට මේ යන්නේ එතකොට නාමපද වල වෙනත් වර්ගයක් collective nouns කියන වර්ගය. හරි. ඊට පස්සේ com කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් නාමපදයේ විදිහට ගත්තාම 50කට. හැබැයි මෙතන කියන්නේ ඇවරිය කියන අදහස. දැන් අපි කියන්නේ a com of bananas කියලා කියනවා. එතකොට a com of bananas කියලා කියන්නේ කෙසෙල් ඇවරියක් කියන අදහස. ඒ කියන්නේ කෙසෙල් ඇවරියක් සාමාන්‍යයෙන් නිකන් ගෙඩි ටික දිගට දිනනකොට ඒක නිකන් 50ක හැඩයට වගේ තියෙන්නේ. එතකොට අපි හිතන ඇවරිය කියන අදහසෙන් තමයි මේ com කියන වචනේ ගන්න. හරි. ඊළඟට ආමි කියලා ගන්නවා. මෙතන කියන්නේ සේනාව, හමුදාව, පිරිස කියන අදහස. එතකොට අපි කියන්නේ an army of soldiers. හරි. සෙබළුන්, සොල්දාදුවන් සමූහයක්, පිරිසක් නැත්නම් සොල්දාදුවන් හමුදාවක්, සේනාවක්. අන්න ඒ වගේ අදහසින් තමයි මේ collective nouns කියන එක අපි ගන්න. ඊට පස්සේ countable nouns කියලා ගත්තාම countable nouns කියලා කියන්නේ අපි ගණන් කරන්න පුළුවන් නාමපද. ගණන් කරන්න පුළුවන් නාමපද මේ ලෝකේ තියෙනවා. ගණන් කරන්න බැරි නාමපද මේ ලෝකේ තියෙනවා. එතකොට ගණන් කරන්න පුළුවන් නාමපද ගත්තාම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මෙතන විශේෂත්වය වෙන්නේ countable nouns වල තියෙන පුතේ ලක්ෂණයක්. ඒවට අනිවාර්යෙන් බහුවචන පදයක් තියෙනවා. countable noun එකක් වෙන්න නම් යම් කිසි පදයක් ඒකට බහුවචන ස්වරූපයක් තියෙන්න ඕනේ. බහුවචන ස්වරූපයක් නැත්නම් ඒ වචනයකට අපිට countable noun එකක් කියලා කියන්න බෑ. එතකොට දැන් මෙතන තියෙන හැම එකකටම බහුවචනෙම මම දීලා තියෙනවා වලට තේරුම් ගන්න හින්දා. එතකොට books පොත් කියවම මේකේ ඒක වචනෙකුත් තියෙනවා. එතකොට books. trees කියවම එතකොට singular form එකක් තියෙනවා. මේ plural form එකෙන් මම දීලා තින්නේ ඔක්කොටම බහුවචන ස්වරූපයෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ ගස් කියන අදහස students සිසුන් humans කියන්නේ මෙතන මිනිසුන් කියන අදහස vehicles
vehicles කිව්වම වාහන කියන අදහස. flowers මල්. letters මෙතන තේරුම් දෙකකින් ගන්න පුළුවන්. ලියුම් කියන අදහසින් ලිපි කියන අදහසින් ගන්නත් පුළුවන්. letters කියලා අපි අක්කරු වලට කියනවා. අකුරු කියන අදහසින් ගන්නත් පුළුවන්. families කියවම පවුල් කියවම ගනින්න පුළුවන්. ඒකට ඒක අපි මෙතන උදාහරණයක් විදිහට දීලා තියෙනවා. rivers mountains මේ දේවල් හැම එකක්ම ඒක වචන බහුවචන ස්වරූප තියෙන පද උදාහරණ. හරි. last one uncountable nouns. අවසාන කොටසට ගත්තොත් අපි ගියොත් uncountable nouns. ඒ කියන්නේ අපි ගණන් කළ නොහැකි. දැන් countable කියන්නේ ගණන් කළ හැකි. හරි. ගණන් කළ නොහැකි වලට අපි කියනවා uncountable nouns. හරි. එතකොට මේ countable uncountable මේකේ විරුද්ධ වචනේ countable කියන එකේ විරුද්ධ වචනේ තමයි uncountable nouns. හරි. එතකොට මේ දේවල් ගණින්න බෑ. ගොඩක් වෙලාවට මනින්න තමයි පුළුවන්. මනින්න පුළුවන් දේවල් තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. හැබැයි ගණන් කරන්න බෑ. එතකොට ඒවා අපිට මෙතන කොහොමදවත් බහුවචනෙන් තියන්න බෑ මේ දේවල්. සමහර ළමයි මේක කරන වැරද්දා දැන් grass කියලා ගන්නකො grass කියලා ගත්තාම grasses කියලා දානවා. එහෙම කියන්න බෑ. grass කියවම තනකොළනේ. තනකොළ දැන් මේ ලෝකේ තියෙන ඔක්කොම තනකොළ ටික අපිට ගනින්න බෑනේ. එතකොට ඒක කරන්න බැරි දෙයක්. එතකොට ඒක grass කියන එකේ බහුවචනයක් නැහැ grassම තමයි. හරි. එතකොට water කියන්නේ වතුර, oil අපි කියන තෙල්, sand කියලා කියන්නේ වැලි, soil පස් ගනින්න බෑ අපිට. වැලි ගනින්න බෑ. ඒවා මනින්න තමයි පුළුවන්. cube එකයි හරි කොහොම හරි. මනින්න විතරයි පුළුවන්. education කියන්නේ අපි කියන්නේ අර අද්‍රව්‍ය දේවල්, ඒ කියන්නේ ද්‍රව්‍යයක් නොවන දේවලුත් මේකට ගන්න පුළුවන්. education කියන්නේ ඒක යම්කිසි දෙයක් විතරයි. හැබැයි ඒකේ බහුවචනයක් නැහැ. educations කියන්න බෑ. හරි. love කිව්වහමත් එතකොට ආදරය කිව්වහම ඒක අපිට අල්ලන්න බෑ, ගනින්න බෑ. ඒක නිකන් දැනෙන දෙයක්. ඒක නිකන් හැඟීමක්. මේ එතකොට මේ uncountable nouns වලට හැඟීම් දැනීම් කියන දේවලුත් ගන්න පුළුවන්. උදාහරණ විදිහට ඒක තමයි මම ඔයාලට පෙන්නන්න මෙතන දුන්නේ. ඊට පස්සේ milk කිව්වහම කිරි ගනින්න බෑ අපිට මනින්නයි පුළුවන්. flour කියන්නේ පීටි. හරි. එතකොට පීටි ගනින්න බෑ අපිට. යම් ප්‍රමාණයකට මනින්න විතරයි පුළුවන්. air කියන්නේ හුලම්. නැත්නම් අපි කියන වාතය කියලා. වාතය කියන දේ එතකොට ගනින්න බෑ එකක් මනින්න තමයි පුළුවන්. fragrance කියලා අපි කියන සුවඳ කියන අදහස. ඒක විඳින්න පුළුවන් දෙයක් විතරයි. ඒක ගනින්න බෑ. එතකොට common noun එකක් කියන එක මම ඔයගොල්ලන්ට සරලව විස්තර කරොත් common noun එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ පොදු නාම. ඒ කියන්නේ පොදුවේ ගත්තහම වර්ගයක් දක්වනවා. දැන් හිතන්නකෝ vehicles කිව්වහම ඒක අර නිකන් කුලකයක් වගේ. නැත්නම් මේ common noun එකක් කියන්නේ කුලකයක් වගේ හිතන්න. එතකොට vehicles කිව්වහම ඒකේ යටතේ තියෙනවා car, van, bus එහෙම තියෙනවා. හරි. food කියන එකත් එතකොට common noun එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට ඒක ගත්තාම food කිව්වහම rice, noodles එහෙම තියෙනවා. ඕන කෑම වර්ග ගණනාවක් ඒ යටතේ තියෙනවා. හරි. එතකොට අන්න ඒ වගේ. ඊට පස්සේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් එතන ගත්තොත් books කියලා ගත්තාම පොත් වර්ග ගණනාවක් තියෙනවා. common nouns කියන්නේ ඒක පොදුවේ පොදු නාම. හරිද? පොදුවේ හඳුන්වන්න පුළුවන් විදිහට යොදන්න පුළුවන් පද, නාම පද. හරිද? එතකොට අන්න ඒ වගේ අදහසක් common nouns වලින් එන්නේ. ඒක මම මේ වගුවට දාලා නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් අහලා දැකලා තියෙන දේවල්. මේ දේවල් උනත් ඔයාලා ගොඩක් වෙලාවට අහලා දැකලා තියෙනවා. හැබැයි මට හිතුණා පොඩි ඒ කියන්නේ මුල ඉඳන්ම පොඩි දැන ඉඳන්ම මේක උගන්වගෙන යන හින්දා මේකත් දුන්නා නම් හොඳයි කියලා මේ පාඩමෙන් පස්සේ මම ඊගාට ඔයාලට adjectives ඊළඟට verbs adverbs ඔය ටික පිළිවෙලට වීඩියෝ හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට indefinite nouns කියලා තියෙනවා. ඊළඟට තියෙනවා ඔයගොල්ලන්ට possessive nouns කියලා. දැන් සර්වනාම වලදී අපි කරේ අය කියන්නේ අයිතියක් දක්වන පද. දැන් එතනදි ගත්තා අපි සර්වනාම පද වලදී mine, ours, yours එහෙම ගත්තානේ. අන්න ඒ වගේ දැන් එතකොට අපිට Mr. Saman's vehicle අන්න එහෙම ගන්න පුළුවන්. එතකොට සමන් මහතාගේ ඒ කියන්නේ අයිතියක් දැක්වෙන නාම පද විදිහට එහෙම ගන්න පුළුවන්. අන්න ඒ වගේ ටිකක් තියෙනවා. එතකොට මේ දේවල් සරලව ඔයාලට ඉදිනදා පාවිච්චි කරනකොට අපිට මේ වීඩියෝ හරහා එක එක පාඩම් කරනකොට ඔයාලට මම මේ ටික ඒ වෙලාවල් වලට කියලා දෙන්නම්. එතකොට මේ අද වීඩියෝ එක කරේ ඔයාලා වෙනුවෙන් සරලව දාලා අදහසක් ගන්න. මොකද ගොඩක් ළමයි ක්ලාසස් වලට ගියා පොත්පත් කියෙව්වා.
හරි එයාලට අමතක වෙන දෙයක් තමයි මේක. එයාලට උවමනාවක් ඇතුව හෝ නැතුව කොහොමත් මතක හිටින්නේ නැති දෙයක් තමයි මේ පාඩම් පොඩි පාඩම්. ඉතින් ඒ හින්දා සමහර ළමයි ඉන්න අච්චුපොත හොඳට කියවන්න පුළුවන් නැත්නම් මොනවා හරි මැගසින් එකක් ආටිකල් එකක් හොඳට කියවන්න පුළුවන්. හැබැයි එයාලා ලියන්න ගියාම යම් ගැටලු. ඒ දේවල් වගේ තියෙනවා. ඒතකොට ඔයාලට මේ වීඩියෝ එක හරහා මොනවා හෝ කුඩා හෝ දෙයක් ඔයාලගේ අඩුපාඩුවක් තියෙනවා නම් පොඩි හරි දෙයක් අඩුපාඩුවක් තියෙනවා ඔයාලට මේ වීඩියෝ එක අහලා අපිට සෙටල් ඩවුන් කරගන්න ඒ ටික ඔක්කොම හරි ගස්ස ගන්න අඩුපාඩු ඒක රීකරෙක්ට් කරගන්න ඕගොල්ලන් එතකොට මේ හරහා මොනවා හරි දෙයක් ලැබෙනවා නම් ඒක ඇත්තටම මම මේක කරන්නේ ආදායම ලබන අදහසින් නෙමෙයි මේක කරන්නේ මගේ හිතේ සන්තෝෂයෙන් කරන වැඩක් මේ. එතකොට ඔයාලට පුළුවන් වීඩියෝ එක බලන්න මේ උදාහරණ ටික කියව ගන්න පුළුවන්. හරි එතකොට උදාහරණ ටික කියවගෙන බලන්න පුළුවන්. බලලා ඉවරලා ඔයාලට අදහසක් ගන්න පුළුවන්. හරි මේ තේරුම් ගන්න පුළුවන් ඔයාලට නැත්නම් සාමාන්‍ය ඩික්ෂන් එකකින් උනත් ගන්න පුළුවන්. ඒ නැතත් ඔයාලට මේ උදාහරණ ටික දිහා බලපුවම මේ පාඩම ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අදට මම මගේ ලෙසන් එක අවසන් කරනවා. හැබැයි නොබෝ දිනකින් නැවතත් ඔයාලගේ දැනුමට යමක් එකතු කරන අදහසින් මම හැකි ඉක්මනින් ඊළඟ පාඩමෙන් සම්බන්ධ වෙනවා. ඊළඟට මම ඇඩ්ජෙක්ටිව්ස් පාඩම් කරන්න බලාපොරොත්තු වෙනවා. නාම විශේෂණ දැන් නාමපද කළා. නාම විශේෂණ පාඩමට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා සූදානමින් ඉන්න ටික කාලයක් මට වීඩියෝ ටිකක් දාන්න බැරි වුණා. හරි එතකොට ඒ දේවල් ටික ඉදිරියට වෙන එකක් නැහැ. මොකද මගේ මේ ස්ටුඩියෝ එක හදාගන්න ටික කාලයක් ගියා. ටික කාලයක් කියන්නේ ඒකේ තාක්ෂණික කටයුතු ටික කරගන්න පොඩි කාලයක් ගියා. ඒ හින්දා පොඩ්ඩක් වීඩියෝස් කරේ නැහැ. මොකද ඔයාලට දෙන එක හොඳට දෙන්න ඕන හින්දා පැහැදිලිව දෙන්න ඕන හින්දා තමයි ටික කාලයක් ගත්තේ. මින් ඉදිරියට ඔයාලට ළඟ ඔයාලට පාඩම් කොටස් ටිකක් ආවරණය කරගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ වීඩියෝ එක බලලා ඉන්න අදහසක් ආව නම් දුවල පුතාලට සමහර වෙලාවට වැඩිහිටියන්ට කාට හෝ මේ වීඩියෝ එක බලලා අදහසක් ආව නම් නාමපද සම්බන්ධව හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකක් දාන්න යටින්. එතකොට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, මගේ YouTube channel එක subscribe කරන්න. subscribe කළා නැත්නම් ඔයාලට වීඩියෝ සහ එතකොට දැනගන්න පුළුවන් අලුතින් වීඩියෝ එකක් දැම්මහම. එතකොට ඒ දේවල් වලට ඔයාලා සපෝට් එකක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හැකිතරම් මේක යාළුවෝ අතර ෂෙයා කරන්න පුතේ. ෂෙයා කරලා ඉවරලා මේ channel එකට subscribe කරලා ඉවරලා සපෝට් එකක් දෙන්න කියන්න. ජීවිතේ දෙයක් ගන්න තියෙනවා නම් මෙතනින් ගන්න. ඉතින් ඒ හින්දා මේක ලංකාව පුරාම ඉන්න අය බලයි මගේ කලින් වීඩියෝස් ටිකක් 2000ක් විතර 1500 2004 ප්‍රමාණයක් බලලා තිබ්බ ගොඩක් ඒවා. ඉතින් ඒ හින්දා බොහොම ස්තුතියි ඔයාලට මගේ වීඩියෝ නරඹනවට. සිතාර මදුසංගේ YouTube channel එක හරහා. එතකොට ඔයාලට මේකේ යටින් මගේ ටෙලිෆෝන් නම්බර් එක දාන්නම්. ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ක්ලාස් එකට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් ඔයාලා මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් බෑක් කරන්න. එතකොට මට ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් WhatsApp message එකක් හරි දාන්න. ඊට අමතරව යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ අදහස. ඉතින් ඒ හින්දා ඔයාලට හොඳම දේ හොඳම වෙලාවට හොඳම විදිහට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා ආසාවෙන් ඉගෙන ගන්න මේ කරන දේ ඔබ වැඩිහිටියෙක් වුණත්, දරුවෙක් වුණත්, කුඩා දරුවෙක් වුණත්, පාසල් යන වයසේ වුණත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වුණත් සමහර වෙලාවට ඕගොල්ලෝ දන්නවා වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට මේක හිතෙන්න පුළුවන් මෙහෙම මේ අයියෝ මේක පොඩි පාඩමක් නේ කියලා. හැබැයි වර්ධින තැන් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වර්ධින තැන් හදාගන්න මේක උදව්වක් කරගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. හරි එහෙනම් අදට මම අවසන් කරනවා. සියලුම දෙනාට බොහොම ස්තුතියි. Thank you everyone for helping me. Have a nice day.